අපේ ආදර කතාව හරි වෙනස්. ඒකයි අවුරුදු 18ක් තිස්සේ මේ ලස්සන ගමන අපි එකට යන්නේ. Sirasa Superstar ශ්‍රී ලාංකේය නවක ගායනතරු අභිෂේකයේ මෞලි මංගල්‍යය සුසුවේ තවරා සැඟවූ සිහිනේ අපේ හදවත් වලට දැනෙනවා මේ ඊළඟ පරම්පරාව මොනතරම් දක්ෂතා තියෙන පරම්පරාවක්ද කියලා. සංක බය වෙන්න එපා. ඉරහඳ තරු අල්ලන්න තරම් දුර යන්න පුළුවන්. ඉරහඳ අල්ලන්න ගියාම වැටුණත් වැටෙන්නේ තරු අස්සට. වා තරු අස්සට බෑ. ඔබ ඉදිරිපත් කරන්න යට දෙයින් ඔබ මොකද බලාපොරොත්තු වෙන්නේ? ගීතයේ අර්ථයට අනුව මගේ කටහඬ හසුරුවලා ඒ ගීතයේ තියෙන උපරිම රසය මට පුළුවන් විදිහට ජනතාවට ලබා දෙන්න. මම සුබ ප්‍රාර්ථනා කරනවා. එකම රයද මුළු ජීවිතයම ඇත්තේ ආදරයෙන් වෙන්වීලා මාතනියෙන් මෙහි දාලා යන්න එපා මග හැරලා මේරයි. ඔගොල්ලෝ ඔක්කොම දක්ෂයි. මං හිතන්නේ ඔගොල්ලෝ 12 දෙනාම සුපර්ස්ටාර්ස්ලා. අද දවසේ මා හිතන්නේ ජනතාවගේ කැමැත්ත වෙනදටත් වඩා වෙනස් ආකාරයක් අද අරගෙන තියෙනවා. ඒ වර්ෂ 2007 සැප්තැම්බර් මාස 30 වන දින රාත්‍රයයි. ශ්‍රී ලංකාවේ සංගීතය නව දිශානතියකට යොමු කළ සිරස සුපර්ස්ටාර් දෙවනාදියරේ අවසන් තරු 6 වේදිකාව මත බලා සිටියේ සිය තීරණය ලැබෙනතු. සංක ඒ ජයග්‍රහණයේ මාවත අසලටම පැමිණ ඔබ නවතිනවා. නදිනී ඔබ මේ වේදිකාවෙන් ඉවත්ව පස් දෙනා අතරට යනවා. ඔබගේ ඒ සිහිනය මිය ගියත් ඔබගේ මවත් රසික ජනතාවත් ඔබ සමග සිටිනවා. ඔබට සුබ අනාගතයක් සංක. නිත් පේනවා නම් හිත් පේනවා නම් රසය දන්නවා නම් නිසි කාල වේ නම් ඒ සුබ මොහොතේ ඇයි පණ නොලබන්නේ? සංවේදී සංගීත රසික රසිකාවන් බොහෝ පිරිසකගේ ඇසට කඳුලක් නංවමින් තරුණ සංකදිනෙත් එදා වේදිකාවෙන් බැස ගියා. මාගිනි දැල්ලකි මැද්දෙන් ඇවිලෙන්නේ ආදරයෙන් වෙන්වීලා මාතනියෙන් මෙහි දාලා යන්න එපා මග හැරලා මේරෙහි. එදා මං සුපර්ස්ටාර් වේදිකාවෙන් බැස්සේ ඔබත් එක්ක මේ ආදරණීය ගමන යන්න බලාගෙන. ඒකයි මට අද දවස සංගීතයක් වෙන්නේ. මගේ හදවතේ ඉඩවෙන් කරගත්ත ඔබටත් පුළුවන් දෙසැම්බර් 13 වෙනිදාට සංගීත බලන්න නෙළුම් පොකුණේ ඔබේ අසුනත් වෙන් කරගන්න. එහෙනම් අපි එදාට හම්බෙමු. මීට ඔබේ ආදරණීය